සුබ දවසක් යාළුවනේ. අද අපි ඉතින් රසම රස බිත්තර කරියක් සාදා ගන්න තමයි මේ සූදානම් වෙලා තියෙන්නේ. මුලින්ම බිත්තර ටික අපි භාජනයකට මෙන්න මේ විදිහට කඩලා දා ගන්න ඕන. මේකට තව කරපිංච රම්ප ටිකක් යොදා ගන්න ඕන. දැන් අපි ඒක කුඩාවට කපා ගන්න තමයි මේ සූදානම් වෙන්නේ. බොහොම කුඩාවට හීනියට ලියා ගන්න ඕන. දැන් යාළුවනේ දැන් අපි මේ හීනියට කපාගත්ත කරපිංච ටික අර බිත්තරයකට දා ගන්න ඕන. ඊළඟට රම්ප මේකට ඉතින් ගොඩක් ගන්න නැහැ. සාමාන්‍යයෙන් පොඩි කෑල්ලක් ගත්තාම ඇති. ඒකත් අර විදියටම හීනියට හොඳට කපා ගන්න ඕන පොඩි වෙන. හොඳයි යාළුවනේ දැන් අපි මේ රම්ප ටිකත් ඒ විදියට කපා ගත්තා. දැන් අපි ඒකත් මේ බිත්තරයකටම දා ගන්න ඕන. යාළුවනේ දැන් ඉතින් අපි මේකට තව දා ගන්න ඕන ගම්මිරිස් ටිකක්. කහ ටිකක් මේකට දා ගන්න ඕන අපි. ඊළඟට අපි මේකට තව ලුණු ටිකක් දා ගන්න. ලුණු වැඩි දා ගන්න නැහැ. ලුණු බොහොම පොඩ්ඩයි දා ගන්න ඕන. දැන් යාළුවනේ දැන් අපි ඉතින් බිත්තර කරිය සාදා ගන්න. මේකට දැන් දාන්න ඕනේ දාලා තියෙන බිත්තරයකට අපි දැන් මේක හොඳට කලවම් කර ගන්න ඕන. කලවම් කරගත්තු බිත්තරයක මෙන්න මේ ආකාරයට මම දැනට නම් යොදාගත්තේ මේකට මේ පොලිතින් බෑග් එකක්. ඒකේ තරම්ම ලොකු අවුලක් නැහැ. දාලා දැන් මේක තඹ ගැනීමක් තමයි තියෙන්නේ යාළුවනේ. මෙන්න මේක දැන් මේ ආකාරයට උන්කින් ගැට ගසා ගන්න ඕනේ. මේක එළියට ලීක් නොවන ආකාරයට ගන්නකොට මේක හොඳට හිල් වෙලාද කියලා බලන්න ඕන ගන්න. ඊළඟට අපි දැන් මේක තඹා ගන්න ඕන. අපි ඒකට වතුර භාජනයක් අරගෙන යාළුවනේ ඉතින් අපි දැන් මේක වතුර භාජනයට දාලා මේක ලිපේ තියන්න ඕන. මේක තැම්බෙනකන් ලිපේ තියලා තියන්න ඕන. දැන් අපි බිත්තර එක තැම්බෙනකන් අපි ඊළඟට ඒකට අවශ්‍ය කරන තව දේවල් ටිකක් තියෙනවා. දැන් අපි ඒ ටික ලෑස්ති කරන් තියෙන්නේ. දැන් කපා ගැනීමක් තමයි ඉතින් තියෙන්නේ. ලුණු හීනියට කපා ගන්න ඕන. ලොකුවට කපා ගන්න හීනියටම කපා ගන්න. ඊළඟට අපි මේ අවුමිරිස් ටිකත් පොඩියට කපා ගන්න ඕන. මම මෙන්න මේ විදියට කපා ගන්නවා අවුමිරිස් ටික. තක්කාලි පොඩි කෑලි වලට අපි කපා ගන්න ඕන. පින්චරම් කපා ගන්න ඕන. මේ විදිහට කොළ ටික ඉවත් කරගත්තාම ඇති. හොඳයි දැන් අපි කපා ගන්න ඒවා කපාගෙන ඉවරයි. දැන් අපිට තියෙන තා පොඩි මිශ්‍රණයක් හදාගන්න. ඒක මම නම් ඉතින් වංගෙඩියක දාලා තමයි කොටන්නේ. මේක ගලේ අඹර ගත්ත නම් ගොඩක් හොඳයි. සුදු ලුණු, කුරුඳු, එන්සල්, අබ, දැන් ඉතින් මේක කෙටිල්ලක් තමයි තියෙන්නේ. දැන් යාළුවනේ දැන් බිත්තර එක තැම්බිලා තියෙන්නේ. අපි දැන් ඒක බා ගන්න තමයි මේ සූදානම් වෙන්නේ. තියෙන දැන් මේ අපි හදාගත්තු බිත්තර තඹගත්තු බිත්තර ටික තමයි දැන් අපි මේක කුඩා කෑලි වලට කපා ගන්න ඕන. අපිට සාමාන්‍යයෙන් ඇති කියන ප්‍රමාණයට කෑලි.
හොඳයි දැන් අපි එනම් විතර කරිය හදන්න ඔක්කොම දැන් සූදානම් කරගෙන තියෙන්නේ. දැන් ඉතින් හදාගනින්නත් තමයි තියෙන්නේ. ඉස්සෙල්ලා අපි මේකට පොල් තෙල් ටිකක් දාලා වළඳට පොල් තෙල් දාගන්නකොටද සාමාන්‍ය ගානට දාගන්න ඕනට වැඩිය දාගෙන තෙල් කන්න හොඳ නැහැ. ශරීරයට අහිත කර ඉතින් ඕනට වැඩිය ගත්තාම හොඳයි. දැන් තෙල් ටිකට අපි දැන් මෙතන කපාගත්තු ලුණු ටික ඉස්සෙල්ලම දාගන්න ඕන. ආවට අවු මිරිස් ටික පාරපින්ච ටික මේකට පස්සේ තමයි තක්කාලි ටික දාගන්න ඕනේ. තක්කාලි ටික නැත්තම් පොඩි වෙලා යන නිසා අන්තිමටම තමයි තක්කාලි දාගන්න ඕනේ මේකට දානකොට. මේක හොඳ කෑමක්. ඉතින් හවසට තෙත්තෙන අපේ මාමලා අයියලාටවත් මේක හදාගත්ත ඔම්ලට් දාලා තම්බල ගන්නවට වැඩිය මේක හොඳයි. ඊගාවට අපි අර හදාගත්තු මිශ්‍රණය මේකට දැන් දාගන්න යන්නේ. දාලා හොඳට කවලම් කරන්න ඕන. ඊගාවට මේකට මස් කරි තමයි ගන්න ඕනේ. මේ මස් කරි ටිකක් දාන්න ඕනේ මේකට. දාලා එකත් හොඳට කවලම් කරගන්න ඕන. ඊළඟට අපි මේකට දානවා අපි අර කපාගත්තු බිත්තර කෑලි ටික. ටිකක් මත බින්දරේ තමයි කරන්න ඕන. ඊට අපි මේකට පොල් කිරි ස්වල්පෙකුත් එකතු කරන්න ඕන. දැන් අපේ විතර කරිය දැන් ගොඩක් දුරට වැඩ අවසන්යගෙන යන්නේ. අපි දැන් මේකේ ලුණු බලන්න ඕන. ලුණු බලන මදි නම් දාගන්න ඕන. මොකද අපි ඉස්සෙල්ලා විතරයකට ලුණු දාපු හින්දා බලන ඕන දාගන්න. නැත්තම් වැඩි වුණොත් කන්න බෑ. ලුණු වැඩි වුණාම ඕනම කෑමක් කන්න බෑ. එතෙන්ද ලුණු ඇති පමණට බලලා දාගන්න. මට තේරෙනවා කාලා බලනකොට ලුණු කොහොමද කියලා. ඉතින් ඔය ආකාරයට තමයි ඉතින් අද විතර කරිය අපි සාදාගත්තේ. ඉන්න යාළුවනේ ඉතින් විතර කරිය දැන් ඔක්කොම හරියටම සිද්ධ වෙලා තියෙන. දැන් ඉතින් බයමක් තමයි තියෙන්නේ. දැන් ඉතින් අපිට තියෙන්නේ මේක කොහොමද කියලා රස බලන්න. ඉතින් මේ විදියට පොඩ්ඩක් ගානකට දාගෙන අපි දැන් මේකේ රස බලන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. ඉතින් අපි හදාගත්ත විතර කරිය දැන් රස බලන්න තමයි යන්නේ. මම පොඩ්ඩක් කෑල්ලක් කාලා බලන්නම් කොහොමද කියලා. ඉතින් කියන්න දෙයක් නැහැ. සුපිරියක් තමයි. ඔයගොල්ලෝ try කරලා බලන්න. වීඩියෝ එක හොඳ නම් follow කරන්න, like කරන්න, comment කරන්න, share කරන්න. ආදරේ ඔයගොල්ලෝ හැමෝටම ජය වේවා.